ආයුබෝවන් සුබ දවසක් වේවා ඔබ සියලුම දෙනාට. ඔබ එකතු වී සිටින්නේ අපත් සමග විශේෂයෙන්ම මේ 2026 පළමු මාස 4 ගෙවිලා අවසන්. මේ වෙනකොට 5 වෙනි මාසය, වෙසක් මාසය, මැයි මාසය ආරම්භයේ තමයි අපි රැඳිලා ඉන්නේ. ඉතින් ඔබ අපිත් එක්ක එකතු වෙන්නේ ඔබේ ලග්නය සම්බන්ධව පලාපලයන් දැන කියා ගන්නට, ඉදිරි ජීවිත දැක්ම විග්‍රහ කරවා ගැනීමට. ඒ වගේම අද දවසේදී අපි බලාපොරොත්තු වෙන්නේ ඔබට විශේෂයෙන්ම ශනි ග්‍රහය අධිපතිත්වය දරන කුම්භ ලග්නයට මේ මැයි මාසය, වෙසක් මාසය කොහොමද ජීවිත ඉදිරිය කියන එක පිළිබඳව සාකච්ඡා කරන්නට. ඉතින් මාසයේ ආරම්භයේ ග්‍රහ ගෝචරය සහ මාසයේ මැද සිදුවෙන ග්‍රහ මාරුවීම් ගැන කතා කළොත්, විශේෂයෙන්ම මාසයේ ආරම්භයේදී ඔබේ ග්‍රහ පිහිටීම් ගැන මුලින්ම බැලුවොත්, විශේෂයෙන් ලග්න භාවයේ තුල, එහෙම නැත්නම් පළවැන්න තුල රාහු ග්‍රහය, ඒ වගේම දෙවැන්න තුල ඔබේ ලග්නාධිපති ශනි සමග කුජ, ඒ වගේම තුන්වැන්න තුල රවි සහ බුධ, ඒ වගේම හතරවැන්නේ සිකුරුත්, පස්වැන්නේ ගුරුත්, හත්වැන්නේ කේතුත් සහිතව තමයි කුම්භ ලග්න හිමියන් මේ මැයි මාසයට අවතීර්ණ වීම සිද්ධ වෙන්නේ. ඉතින් ඒ අනුව අපි බලමු කොයි ආකාරයෙන්ද ඔබේ ඉදිරි ජීවිත දක්ම කියලා විවිධ පැතිකඩ ඇසුරු කරගෙන. මුලින්ම ඔබේ සමාජ සම්බන්ධතා, මිත්‍ර සම්බන්ධතා ගැන කිව්වොත්, මේ වෙලාවේදී ඔබට අර සමාජ සම්බන්ධතා ඇසුරේදී වෙනදාට වැඩිය පිරිස් ඇසුරු කරන්නට, මිත්‍ර සම්බන්ධතා ඇති වෙන්නට සුදුසු කාලයක්, විවිධ පුද්ගලයන් ඔබගේ ඇසුරට පත් වෙන කාලයක් බවට පත් වෙනවා. ඉතින් ඒ වගේම විශේෂයෙන් කියන්නට ඕනේ, අර ඔබගේම ක්‍රියාකලාපය නිසා මේ වෙලාවේදී යම් ආකාරයක ප්‍රශ්න ගැටලු මතුවීමක් තියෙනවා. මේ සමාජ සම්බන්ධතා, මිත්‍ර සම්බන්ධතා සහ නෑදෑ හිත මිතුරන් ගැන කතා කරද්දී ඔබ තරමක් අර ආක්‍රමණශීලී වීම සහ අන් අයව තලාපෙලා කටයුතු කරන්නට යාම, ඔවුන්ව හෙලා දකිමින් කතාබහ කිරීම, ඔබේ වචනය හික්මීමක් නැතිකම වගේ ප්‍රශ්න නිසා ආරවුල් ගැටලු පවා ඇති කරගන්නට ඉඩ කඩක් තියෙනවා. විශේෂයෙන්ම යම් ආකාරයක මේ ආරවුල් දුරදිග යාම නිසා නීතිමය ප්‍රශ්න පවා ඇති කරගන්නට පුළුවන්. සමාජ සම්බන්ධතා, මේ මිත්‍ර සම්බන්ධතා ඇසුරේදී, ඒ වගේම Tamanට වටිනා කියන පුද්ගලයන් අහිමි කරගන්නටත්, රැවටිලිකාරක පුද්ගලයන් ලං කර ගැනීමක් ඇති කරගන්නටත් කුම්භ ලග්න හිමියන්ට මේ කාලය තුල ඉඩ තිබෙන නිසා ඔබ විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්නට වෙනවා. මේ ඔබත් එක්ක සම්බන්ධතා ඇති කරගන්න අය කොයි විදිහක අයද, කොයි ආකාරයක පුද්ගලයින්ද කියන එක, අනික ඔවුන් Tamanගේ ජීවිතයට කොතෙක් වැදගත් වේද, වැදගත් නොවේද, ඔවුන්ගේ ප්‍රශ්න ඇති වේද කියන කාරණය පිළිබඳව ටිකක් හිතලා බලන්නට වෙනවා. නමුත් ඔබගේ මනස, සිතුවිලි වල ක්‍රියාකාරීත්වය මේ අවස්ථාවේදී යම් ආකාරයක එයින් පරිබාහිරව ක්‍රියාත්මක වෙන හින්දා ටිකක් දැඩි ලෙසම අදිෂ්ඨානයෙන් යුතුව කල්පනා කරන්නට වෙනවා. Taman කරන්නේ කුමක්ද කියන එක සහ Tamanට අවශ්‍ය, Tamanට එකතු කරගත යුත්තේ කුමන ආකාරයක සම්බන්ධතාවකද කියන කාරණේ. එහෙම නැත්නම් අනිවාර්යෙන්ම ඔබට මේ මාසය තුළ මානසික පීඩා, චිත්ත පීඩා ආදී හේතුකාරක වෙන්නට පුළුවන්. මෙන්න මේ මිත්‍ර සම්බන්ධතා, සමාජ සම්බන්ධතා ඇසුරේදී කටයුතු කරද්දී ඔවුන් සමග ආරවුල්, වචන හුවමාරු, මේ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඔබ තේරුම් ගත යුතුයි ඉවසීම ප්‍රගුණ කරගන්නට, අනවශ්‍ය සංවාදවලට එකතු පහදු නොවන්නට, ඒ වගේම ඔබට යම්කිසි ආකාරයක ඒ පුද්ගලයන් සමග අනවශ්‍ය කතා බහට නොයන්නට ඔබ විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුම කාලයක් බව මේ මැයි මාසය සඳහන් කරන්නට ඕනේ. ඉතින් සුබවාදී කරුණුත් මේ ඇතුළෙහි අන්තර්ගත වෙනවා. මොකද ජීවිතේට වැදගත් කියන, Tamanට වාසිදායක පුද්ගලයන්ගේ සම්බන්ධතා තිබෙන්නට ඉඩ කඩක් තියෙනවා. නමුත් ඒවා මගහැරෙන්නට පුළුවන් ඔබේම ක්‍රියාකාරීත්වය හින්දා. ඉතින් විශේෂයෙන් මේ බව මතක තියාගන්න. අලුත් මිත්‍ර සම්බන්ධතා දැන හඳුනා ගැනීම සිදු කරද්දී තමන්ගේ ජීවිතයට ගැළපෙන අය පමණක් ලං කර ගැනීමට කුම්භ ලග්න හිමියන් මේ වෙලාවේදී අතිශයින්ම වග බලාගත යුතු බව මතක් කර සිටිනවා. ඒ වගේම අපි ඔබේ රැකියාව ගැන කතා කරොත්, මේ වෙලාවේදී ඔබේ රැකියාව තුලත් අර පෙර කිව්වා වගේම රැකියා පරිසරය තුලදී ඔබ රැකියාවේ සහෝදර සේවක සේවිකාවන් සමග, ඒ වගේම රැකියාවේදී හම්බ වෙන යම් පුද්ගලයන් සමග, ප්‍රධානීන් සමග පවා මේ වෙලාවේදී හිත නොහොදකම්, ආරවුල්කාරී තත්ත්වයන් නැති කර ගන්නටත්, ඔබ තරමක් දුරට ඔවුන් අවස්ථානුකූලව නම්‍යශීලී නොවීම, හදිසි තීන්දුව తీරන ගැනීම වගේ දේවල් නිසා ගැටලු ප්‍රශ්න නිර්මාණය වීමක්
වෙන්නට පුළුවන් මෙන්න මේ රැකියාව තුළ. ඒ වගේම රැකියාවෙහි තෘප්තිය ඔබෙන් බැහැර වෙන්නටත් ඔබ ඔබේම හිතුමතේට මේ රැකියාවෙන් ඉවත් වෙන්නට, රැකියාව අත්හැර දැමීමට, රැකියාවට නොයා මගහැර සිටීමට වගේ දේවල් වලට පවා පෙළඹෙන්නට පුළුවන්. ඒ වගේම ප්‍රධානීන් සමග යම් ආකාරයක අර්බුදකාරී තත්ත්වයන් වචන හුවමාරු ඇති කර ගන්නට ඉඩකඩක් තියෙනවා. ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්නට ඕන. ඒ වගේම රැකියාව සම්බන්ධ ලියකියවිලි ගණදෙනු ආදීදීත් සැලකිලිමත් විය යුතුමයි. එහෙම නැත්නම් ඔබට ප්‍රශ්න තරමක් දුරට පීඩාකාරී විදිහට දුරදිග යන්නට ඉඩකඩක් තියෙනවා. ඉතින් මේ රැකියාව තුලදී ඔබ හික්මීමක් ඇති කර ගන්නට ඕනේ. නිසි අධිෂ්ඨානකින් වැඩ කටයුතු කරන්නට ඕනේ සහ තමන්ගේ වගකීම් යුතුයකම් නිසි ලෙස ඉෂ්ට සිද්ධ කරන්නට. අනුන්ගේ වැඩවලට මේ වෙලාවේදී ඔබ උදව් පදව් කරන්නට යනවා වෙන්නට පුළුවන්. නමුත් ඒ තුල ඔබට ගැටලු ඇති වෙන්නට පුළුවන්. නොහිතන විදිහේ ප්‍රශ්න ගැටලු මතුවෙන්නටත්, රැකියාව නීරස තත්වයකට පත් වෙන්නටත්, ඒ මත පිහිටා රැකියාව අහිමි වෙන්නට, අහිමි කරගන්නට ඉඩකඩක් තියෙන නිසා වඩා බුද්ධිමත්ව කුම්භ ලග්න හිමියන් මේ වෙලාවේදී කටයුතු කිරීම තමයි යෝග්‍ය වෙන්නේ. එහෙම නැත්නම් ඔබට ඒ තුලින් ඒ සිදුවීම් වලින් අනතුරුව සිද්ධ වෙන්නේ මනසින් පීඩා විඳින්නට සහ ඔබේ ජීවිතයේ ඉදිරිය පිළිබඳව යම් අවිනිශ්චිතතාවයක් ඇතිවීමක් සිද්ධ වෙනවා මේ රැකියාව තුළ සිද්ධ වෙන අයහපත් කරුණු කාරණා. ඉතින් ඔබටම ඒ තමයි මේ නිවැරදි සිතුවිලි මත පිහිටලා තමන්ගේ ඒ කැපවීම උනන්දුව සහ දුරදක්නා නුවණ හදිසි තීන්දුව తీරන නොගෙන කටයුතු කරලා රැකියාව යහපත් කරගන්නට ඔබ උත්සුක විය යුතු බව තමයි ප්‍රකාශ කරන්නට තියෙන්නේ. ඉතින් ඒ වගේමයි ව්‍යාපාර කටයුතු වලදී ඔබද ව්‍යාපාරවලදී ඔබේ සහකරුවන් සමග ගැටලු ඇති කර ගැනීම වෙන්නට පුළුවන්. සේවක සේවිකාවන් සමග ගැටලු ඇති කර ගන්නවා වෙන්නට පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම ආයෝජන කවණී දේවල් වලදී දුරදිග නොහිතලා හදිසි තීන්දුව తీරන අරගෙන ඒ තුල පාඩු සිද්ධ කර ගන්නටත් ඉඩකඩක් විශේෂයෙන්ම මේ මාසය තුලදී තියෙනවා. ඒ වගේම විශේෂයෙන් කියන්නට ඕනේ රැවටිලිකාරක පුද්ගලයන්ට නතු වෙන්නට ඉඩකඩකුත් තියෙන හින්දා ව්‍යාපාර කටයුතු තරමක් දුරට අඩාල වීමක් තියෙනවා. මොකද ව්‍යාපාරයෙන් පරිබාහිර කටයුතු වලට ඔබේ මනස යොදවීම ව්‍යාපාරයට ඔබගේ සම්පූර්ණ ශක්තිය නොයදීම වගේ දේවල් වෙන්නට පුළුවන්. ඒ වගේ විශේෂයෙන් මේ වෙලාවේදී ව්‍යාපාරික වශයෙන් ණය ගනුදෙනු කිරීම, ණය ගිවිසුම්පත් අත්සන් කිරීම, ණය ගැනීම, ණය දීම වගේ දේවල් උත් අයහපත් තත්ත්වයක් තමයි පෙන්වුම් කරන්නේ. ඉතින් විශේෂයෙන් මූල්‍ය කළමනාකරණය ගැන විශේෂයෙන්ම හිතන්න සිද්ධ වෙනවා. හැකිනම් වෙනත් කෙනෙක් තමන්ගේ විශ්වාසදායී කෙනෙක් ඒ සඳහා යොදා ගැනීම සුදුසු කාලයක් වෙනවා. මුදල් පරිහරණය සඳහා මූල්‍ය විනයක් ඇති කර ගන්නට ඕනේ. ව්‍යාපාර සහකරුවන් සමග කටයුතු කිරීමේදී ඊටම හොඳින් සුපරීක්ෂාකාරීව කටයුතු කිරීම තමයි වැදගත් වෙන්නේ. ඒ වගේම කියන්නට ඕනේ ඔබ අර ඉක්මනින් මුදල් හොයන තත්වයකට ඔබේ මනස යෙද වෙලා යම් ආකාරයක නීති විරෝධී එහෙම නැත්නම් නීතියට පටහැනි දෙයින් මුදල් උපයන්නටත් මේ වෙලාවේ උත්සාහයක් ගන්න ඉඩකඩක් තියෙනවා සහ ඒවට පැටලෙන්නට ඉඩකඩක් තියෙනවා. ඉතින් ඒවායේ අවසානය වෙන්නේ යම්කිසි ආකාරයක ඔබට පීඩාගෙන දෙන නීතිමය ප්‍රශ්න ගැටලු වලට වැදිහත් වෙන්නට සිද්ධ වීමක්. ඉතින් ව්‍යාපාර කටයුතු වලදී දුරදිග හිතලා බලලා තීන්දුව తీරන ගැනීම තමයි කළ යුතු වෙන්නේ. බුද්ධියෙන් තීන්දුව తీරන ගන්නට ඕනේ. දුරදිග හිතලා බලලා වැඩ කරන්නට ඕනේ. ඒ වගේම ව්‍යාපාර දියුණුව පිණිස තමන්ගේ අදිෂ්ඨානයෙන් වැඩ කටයුතු කර ගන්නට ඕනේ සහ ව්‍යාපාරය තුළදී හමු වෙන පාරිභෝගිකයින්, සේවකයින්, ඒ වගේම ව්‍යාපාර සහකරුවන් එක්ක කටයුතු කිරීමේදී ඔබ සැලකිලිමත් විය යුතුමයි. ඔබට මේ වෙලාවේදී ප්‍රශ්න ගැටලු निराකරණය කර ගන්නට පුළුවන්. යම් කිසි ආකාරයක ව්‍යාපාරික ගැටලු වලදී දුරදිග හිතලා බලලා කටයුතු කිරීම තමයි වඩාත් යෝග්‍ය වෙන්නේ. එහෙම නැත්නම් ඔබටත් මේ අවස්ථාවේදී අලුත් ව්‍යාපාර ආරම්භ කරන්නටත් යම් ශක්‍යතාවයක් තියෙනවා සහ පවතින ව්‍යාපාර දියුණු කර ගැනීම හැකියාවක් තිබෙනවා. නමුත් අර මූල්‍ය කළමනාකරණය පිළිබඳව ටිකක් වැඩි දුර හිතන්නට ඒ සඳහා ක්‍රියාත්මක වෙන්නට අවශ්‍යම බව මේ වෙලාවේ කුම්භ ලග්න හිමියන්ට සිහිපත් කරනවා. ඒ වගේම ඔබේ මේ වෙලාවේ විවාහක ජීවිතය, ගෘහ ජීවිතය, එහෙම නැත්නම් පෞල් ජීවිතය ගැන කතා කළොත් යම් ආකාරයකින් ඔබ පෞලේ අය සමග කටයුතු කිරීමේදීත් ඔබගේ වගකීම් යුතුයකම් පැහැර හරින ස්වභාවයක් තියෙනවා. යම් කිසි ආකාරයක ඇල්මරුණු ස්වභාවයක්, කලකිරුණු ස්වභාවයකින් ඔබ කටයුතු කරන්නට පුළුවන් පෞලයත් එක්ක, පෞල තුලදී, පෞල කටයුතු වලදී. ඒ වගේම
අර ඔබගේම මතයේ ඉඳලා කටයුතු කරලා ස්වාමියා බිරිඳ විවේචනය කරලා දරුවන් සමග කටයුතු කිරීමේදී යම් ප්‍රශ්න ගැටලු ඇති කරගෙන මේ පවුල තුළ සමගියට හානි වන දේ සිද්ධ කරගන්නටත් පවුලේ අර්බුදයන් යම් ආකාරයක දුරදිග ගෙන යන තරමට කටයුතු දෙන්නට පුළුවන්. ඔබ නිසි විදිහට මනස ක්‍රියාත්මක කරලා වැඩ කටයුතු නොකළොත් මේ වෙලාවේ විශේෂයෙන්ම නෑදෑ හිත මිතුරන් එක්ක ප්‍රශ්න ගැටලු හදා ගන්නටත් ඉඩ කඩක් තියෙනවා. ඔවුන්ගේ අමනාප වීම සිද්ධ වෙන්නට පුළුවන්. ඔබ ඔවුන්ගේ කටයුතු වලට මැදිහත් වීම නිසා අනවශ්‍ය කරදර වලට මුහුණ පාන්නට ඉඩ කඩක් තියෙනවා. මේ වෙලාවේ කුම්භ ලග්න හිමියන් මේ බව සිහිපත් කර ගන්නට ඕන. විශේෂයෙන්ම අන් අයට සමග කටයුතු කිරීමේදී ඔවුන්ගේ සිතැඟි තේරුම් අරගෙන අවබෝධ කරගෙන නිසි විදිහට වැඩ කටයුතු කරන්නට ඕන. ඉවසීම කියන කාරණය ටිකක් වැඩිපුර වෙනදාටත් වඩා ඉවසීමෙන් කටයුතු කරන්නට ඕන. නොසලකිරීමත් භාවය දුරලා Tamanගේ වගකීම් යුතුයකම් නිසිලෙස ඉෂ්ට සිද්ධ කරලා පවුලේ අයත් එක්ක සාමූහික වගකීම් නිසිලෙස ඉෂ්ට සිද්ධ කිරීම මේ වෙලාවේදී සිද්ධ කළ යුතුම බව ඔබ හිතට ගන්නට ඕනේ. ඒ වගේම විශේෂයෙන් ආදර සම්බන්ධතා ගැන කතා කරනකොට මේ වෙලාවේදී නව සම්බන්ධතා ඇතිවීම ඒ වගේම ඒ සම්බන්ධතා නිසා ඔබ යම් සතුටකටපත් වුණත් මේවා පසුකාලීනව යම් ගැටලු අර්බුද භාවයට පත් වෙන සම්බන්ධතා වෙන්නට පුළුවන්. දුරදිග හිතලා තීන්දුව නොගැනීම නිසා ඉතින් Tamanට ගැළපෙන සුදුසු කියන සහකරුවන් සහකාරයන් පමණක් තෝරා ගැනීම මේ වෙලාවේදී විශේෂයෙන්ම කරන්නට අවශ්‍යයි. ඒ බව ඔබට විශේෂයෙන්ම සිහිපත් කරනවා. මොකද ඒ තුල ප්‍රශ්න ගැටලු මතුවිය හැකි නිසා. ඒ වගේම මුලින් කියන්නට අමතක වීමක් සිද්ධ වුණා. මේ විදේශගත වෙලා ඉන්න බොහෝ කුම්භ ලග්න හිමියන් පසුගිය කාලේ කේන්දර සටහන් යොමු කළා. ඉතින් වැඩි ප්‍රමාණයක රැකියාවෙහි ප්‍රශ්න ගැටලු තමයි තිබුණේ. ඉතින් ඔබ සැලකිලිමත් වෙන්නට ඕනේ මේ ඉදිරි කාල සීමාවෙදිත් ඔබේ වචන භාවිතය කිරීම විශේෂයෙන් හාම්පුතුන් සමග කටයුතු කිරීමේදී සැලකිලිමත් වෙන්නට ඕනේ. එහෙම නැත්නම් ඔබේ රැකියාව පීඩාකාරී විදිහට ඔබට එදිලා ඔබටම නීරස වෙලා යම් මානසික පීඩා චිත්ත පීඩා ඇති වෙන්නට පුළුවන්. ඉතින් විදේශගත වෙලා ඉන්න මකර ලග්න හිමියන් සිහිපත් කරගන්නට ඕනේ ඉවසීමෙන් හික්මීමෙන් යුතුව සැලකිලිමත් භාවයෙන් නිසි ලෙස තමන්ගේ වගකීම් යුතුකම් ඉෂ්ට කරන්නට ඒ වගේම ඒ තමන්ගේ සේවක ප්‍රධානීන් සමග අවබෝධයෙන් යුතුව කටයුතු කරන්නට ඔබ හිතට ගත යුතුම කාල සීමාවක් වෙනවා මේ කාල සීමාව. ඒ වගේම අධ්‍යාපනය ලබන දුවා දරුවන්ට මේ කාලය ඉතාම හොඳයි. අධ්‍යාපන ජයග්‍රහණ තරඟ විභාග ආදී ජයග්‍රහණය කරන්නට වරම වාසනාවක් තිබෙනවා. ඉතින් ඒ තුල ඔබේ අධ්‍යාපන කාර්ය සාර්ථක කරගෙන ඔබේ දිවි ගමන ඉදිරිය සාර්ථක කර ගැනීම හැකියාවක් තිබෙනවා. උනන්දුව කැපවීමත් එකට වුණොත් අතිසාර්ථක භාවයට අධ්‍යාපන කටයුතු නම් සාර්ථක කර ගැනීමේ හැකියාවක් මේ වෙලාවේ තියෙන බව විශේෂයෙන්ම මතක් කරනවා කුම්භ ලග්න හිමි දුවා දරුවන්ට. ඒ වගේම යම් කාරණයක් ගත්තොත් ඔබ දැඩි ලෙසම හිතට ගන්නට ඕනේ. මෙන්න මේ අසනීප පීඩා කියන අපි ඒ පැත්ත බැලුවොත් විශේෂයෙන්ම හදිසි අනතුරු ඇතිවීමේ අවදානමක් මේ වෙලාවේ තිබෙනවා. අස්ථි බිඳියාම්, ඇද වැටීම්, සීරීම්, තැලීම්, ලේ වැගිරීම් වගේ දේවල් සිද්ධ වෙන්නට පුළුවන්. ඉතින් නිවැරදි සිහිය, සම්මා සතිය කියන කාරණය එළඹ සිටින සිහියෙන් වැඩ කටයුතු කරන්නට කුම්භ ලග්න හිමියන් සැලකිලිමත් වෙන්නට ඕන. නොසැලකිලිමත් විදිහට අනතුරුදායක දේ කරනවා නම් ඒ පිළිබඳව අවබෝධයකින් ඒ නිසි සිහියෙන් කරන්නට අවශ්‍ය වෙනවා. යන්ත්‍ර සූත්‍ර විශේෂයෙන්ම උස් ස්ථානවල කරන වැඩ කටයුතු වලදී ජලය ගින්දරින් ප්‍රවේශම් වීම අවශ්‍යයි. රියපදවන කෙනෙක් නම් ඒ විනයගරුක රියපදවීම කරන්නට ඕනේ. මොකද හිසාශ්‍රිත තුබාල ඇතිවීමේ අවදානමකුත් මේ වෙලාවේ තියෙනවා. තුනට ආශ්‍රිත ආබාධ ශරීරයේ උෂ්ණාධික ස්වභාවය වැඩි වීම නිසා ඇති වෙන රෝගී තත්ත්වයන් නැති වෙන්නට පුළුවන්. ඉතින් ඔබ නිවැරදිව කටයුතු කරලා නිසි වෛද්‍ය ප්‍රතිකර්ම අරගෙන කටයුතු කළොත් ඔබට ඒ සුවපත් භාවය අත් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. කෙසේ වෙතත් කුම්භ ලග්න හිමියන්ට සිද්ධ වෙනවා මේ මැයි මාසයේ පුරාවට තමන්ගේ උත්ථාන වීරිය මත පිහිටලා ඒ වගේම නිසි අවබෝධයෙන් යුතුව බුද්ධියෙන් කටයුතු කරලා හැඟීම් වලට වහල් නොවි ආවේගශීලීත්වය පාලනය කරගෙන ආක්‍රමණශීලීත්වය පාලනය කරගෙන තමන් නිහතමානී භාවයට පත් වෙලා වැඩ කටයුතු කළොත් ඒ බව එසේ කරන්නට අදිෂ්ඨාන කරගත්තොත් අනිවාර්යයෙන්ම ඉදිරි ජීවිතය වඩා යහපත් කරගන්නට පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම කතරගම දෙවියන් වහන්සේ උදෙසා බාරහාර වීම, විෂ්ණු දේවතාවුන් වහන්සේ උදෙසා බාරහාර වීම වගේම අසරණ දුගී මගේ යාචකාදීන්ට දානමාන පිරිනැමීම, ආනාපාන සති භාවනාව වගේ භාවනාවක් ප්‍රගුණ කිරීම, සෙත් පිරිත් ශ්‍රවණය කිරීම, සජ්ජායනා කිරීම වගේ දේවල් නිරන්තරයෙන් ඉෂ්ට සිද්ධ කළොත්
වඩා වාසනාව තමන්ගේ මේ කටයුතු සුබවාදී ලෙස කරගන්නට ඔබට අවකාශ තිබෙනවා. ඉතින් මේ බවත් මතක් කරමින් මේ ඉදිරි කාලය වඩා නිවැරදි සිහියෙන් වැඩ කටයුතු කරලා ජීවිතේ ජය ගන්නට කුම්භ ලග්න හිමි ඔබට හැකියාව ලැබේවා කියලා සුබ ප්‍රාර්ථනා කරනවා.